දැන් අපිට මේ දවස්වල පේනවනේ අර හාමුදුරු කෙනෙක්ගේ කේස් එක. අර අනුරාධපුරේ අටම ස්ථානාධිපති හාමුදුරු කෙනෙක් අවුරුදු 13ක ළමෙක්. ඒ කියන්නේ සාමාන්‍ය හාමුදුරුවනේ නෙවෙයි. අපි අර ඔක්කොම අරන් අර සිවුරු අරගෙන අර මෙව්වා වටේ රෙදි බැඳලා වඳුරු ගැට ගහලා යන්නේ අනුරාධපුරේනේ. ඒකේ බාරකරුනෙත්. ඒකයි මම අර ඔයාලට කියන්නේ ළමයි කාවවත් එහෙම අනවශ්‍ය ලෙස ෆලෝ කරන්න යන්න එපා. එයා කරන සමහර දෙයක් ඉඳලා ඔයාට දුක හිතෙන්න පුළුවන් නේ. දැන් ඔයා හිතන්නකෝ දැන් මේ හාමුදුරුවන්ගේ හැමදාම බණහන කට්ටිය. ඒ කියන්නේ අනිත්‍ය ගැන, මේ නිර්වාණය ගැන, ඒ බණහන කට්ටිය. අවුරුදු 70 ගානක වයෝවෘද්ධ මිනිස්සෙක් සල්ලි වලට කාලයක් තිස්සේ අකණ්ඩව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවුරුදු 16ට වඩා අඩු නම් මං හිතන්නේ එහෙම කරන්න බෑ. මුලින්ම තියෙනවා තමන්ගේ හිතේ ශ්‍රද්ධාව. ගෑනු ළමයින්ව ගෙනියන්න බෑ. අර උඩමළුවට එහෙම. ආවාසකට ගෙනියන්න පුළුවන්. ඒ ඉන්න ඔයාලවත් ඔය ජෙනරේෂන් එකක් විදිහට තමන් හරි දේ කරන්න. ඒ හොඳටම ඇති. ඔබ මං කිසි දෙයක් වැරදි කියන්නේ මං කියද මට මේ පිරිත් නූල බැඳ හරි ආසාවෙන් බැඳ කියලා මං ගිය සතියේ කිව්වේ. මේක ගොඩක් අයගේ තියෙන්නේ මේ පුරු ෂෝ එකක් නේ තියෙන්නේ. දැන් ඔයාලා හිතන්නේ අපි නේ නිර්ආගමික අනම්මන එහෙම නෑ. හැබැයි අර බෞද්ධයි කියලා පෙන්නගෙන අරවා කරලා මේවා කරලා ෂෝක් දාන කට්ටිය නෙවෙයි. ඉතින් ඒ හින්දා මේ ඔය කරුණු කාරණා පොඩ්ඩක් මතක තියාගන්න. හැම වෙලෙම තමයි වගකීමෙන් වැඩ කරන්න. හරිම කනකාටුදායක මං අර මෙතෙන්දි ඔයාලට දෙන අවවාදය තමයි. එහෙම කාවවත් තමයි ටියුෂන් ගුරුවරයෙක්වත් හාමුදුරු කෙනෙක්වත් මේ නළුවෙක්වත් එහෙම කවදාවත් එහෙම ලොකු කරගන්න එපා. බලන්න ටියුෂන් ගුරුවරුන්ට සමහර ළමයි මරා ගන්නවා. දේශපාලඥයන් මරා ගන්නවා. බලන්න ඒක වහල් රටක් වෙලා තියෙන එකයි ළමයි. ඔයාලවත් ඔය වහල්කම් පැත්තක දාලා ඔය පොතක් පතක්කේ හොඳට කියවලා හොඳ නිර්වෘල් මනසක් තියෙන මිනිස්සෙක් වෙන්න. එහෙම මිනිස්සු බිහි වුණොත් තමයි මේ සමාජය කවදා හරි කොට යන්නේ. අමිෂ පූජානේ වැදගත් වෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්ති හදාගන්න මුලින්ම. අපි දාන දෙනවා කියලා දාන තියෙන තැන් වලටම ආයෙ දෙනවා. පාරේ ඉන්න බල්ලෙක්ට බත් ටිකක් දීපංග පුළුවන් ඔබ කෑමක දීපංග උදි කෑරලා. අන්න දානේ. ඉතින් ඒ ඉන්න කරුණා කරලා ඔය ධර්මයේ කියන එක තේරුම් ගන්න ළමයි. මට හරි කනගාටුයි මොකද මට ওই සිද්ධිය හරිම කනගාටුයි. අපේ නංගි කෙනෙක්ට එහෙම වුණා නම් කොගෙම අම්මලා එක වගේ නෙවෙයි ළමයි. එහෙම විගුණන අම්මලා ඉන්නවා. දැන් ওই ගෑල්ලමගේ ජීවිතේ වා හිතන්නේ ගෑල්ලමයා මේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙයිද? මං හිතන්නේ ඔලු උස්සන්න පුළුවන් කියලා. එහෙම යම් තැනකට යන්න පුළුවන් කියලා. ඔය මොකක් හරි කරලා ජීවිතේ සමහර සුයිසයිඩ් කරගනි. අපි දන්නේ නැහැ නේ කතාව ඉතින් යා. ප්‍රධාන කතාවෙන් යා අතුරු කතාවල වෙලාවකට අපි දන්නේ නැහැ නේ. ඔයාලා එන ලකි හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබිච්ච එක ගැන